රාත්‍රී කාලට සෙඩ් එකෙන් තෙල් ගහනක ලාභ කියන කතාව අපි භෞතික විද්‍යාත්මකව පොඩ්ඩක් හොයලා බලමු. රාත්‍රී කාලයේ වෙද්දී පරිසරයේ තියෙන උෂ්ණත්වය අඩුවීමත් එක්ක මේ කියන ද්‍රවයන් සංකෝචන වෙලා මේවල ඝනත්වය වැඩි වෙනවා. එහෙම ඝනත්වය වැඩි වෙනකොට එන තෙල් ප්‍රමාණය, ඒ කියන්නේ ලීටරයකට අල්ලන තෙල් ප්‍රමාණය යම්කිසි වැඩිවීමක් වෙන්න පුළුවන්. හරි. එතකොට ඒක ලොකු වැඩිවීමක් නැති වුණත් පොඩි වැඩිවීමක් වෙන්න පුළුවන්. හැබැයි මේක මේ හැමතැනටම සාර්ථක නැහැ. දැන් ලංකා පුරා අලුත් ඉන්ධන පිරුම්වල් ගොඩක් හැදලා තියෙනවා. ඒතර අලුත් ඉන්ධන පිරුම්වල් වල පාවිච්චි කරනවා ATC කියන පොම්ප විශේෂයක් පාවිච්චි කරනවා. ඉතින් මේකෙන් කරන්නේ මේකේ උෂ්ණත්වය පාලනය කරනවා. එතකොට උෂ්ණත්ව වෙනසක් වුණත් ඒ වෙනස බල නොපාන්න තෙල් ගහන්න පුළුවන්. ඉතින් ආට රාත්‍රී කාලයේදී ටිකක් වැඩිපුර තෙල් ගහන්න ඕන නම් පරණ සෙඩ් එකක් ගාවට යන්න. පරණ පොම්පයක් තියෙන තැනක් හොයාගෙන බැරි කමක් නැහැ ලංකාවේ. එහෙම දරකින් තෙල් ගහන්න. එතනින් ඔයාලට පොඩි වාසියක් ගන්න පුළුවන්. මොකද රාත්‍රී කාලයේදී දීන සිසිලසත් එක්ක මේ කියන තෙල් සංකෝචන වෙනවා. ඒ සංකෝචනන් පස්සේ පරිමාව අඩු වෙලා ලීටරයකට අල්ලන තෙල් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඉතින් එහෙම වැඩි වෙලා ඔයාලට පුංචි ලාභයක්, ඔයාලට පොඩි ලාභයක් මේකෙන් ලබන්න පුළුවන්. රැට තෙල් ගහන එක 100%ක්ම අපිට ලාභය කියන්න බෑ. හැබැයි ඒක අලාභය කියන්නත් බෑ. එහෙනම් ඒක ඔයා තීරණය කරන්න රාත්‍රී කාලේ තෙල් ගහනවද නැද්ද කියලා.